කතාව ආරම්භ වන්නේ ලොස් ඇන්ජලිස් නගරේ. අපේ ප්‍රධාන චරිතයක් වන මයික් තමන්ගේ වැඩේට ලෑස්ති වෙනවා. එයා හොඳට පිරිසිදු වෙලා තමන්ගේ ගිනි අවියත් අරගෙන වාහනයට ගොඩ වෙනවා. මයික් කාටවත් නොදැනෙන්න කලින්ම මසූට් කියන පුද්ගලයාගේ වාහනයට ට්‍රැකර් එකක් හයි කරලායි තියෙන්නේ. දැන් මයික් කරන්නේ ඒ ට්‍රැකර් එක හරහා මසූට් යන්නේ තැන් පස්සෙන් යන එක. මසූට් ටර්නල් එකක් දෙසට යනවා දැක්කම මයික් වේගයෙන් ගිහින් ඒ ටර්නල් එක ඉස්සරහෙන් තමන්ගේ වාහනේ හරස් කරනවා. මසූට්ගේ ගමන නවත්තන්න. මසූට් වාහනේ නතර කරපු ගමන් මයික් ඉක්මනට මාස් එකක් දාගෙන තමන්ගේ වාහනේ ඩිකිය ඇරලා තියෙනවා. මසූට් මොකද උනේ කියලා බලන්න වාහනයෙන් බහැලා එනකොටම මයික් තමන්ගේ තුවක්කුව එයා දෙසට එල්ල කරලා මසූට්ම හොඳට චෙක් කරලා එයාව බලෙන්ම තමන්ගේ වාහනේ ඩිකියට දානවා. මසූට්ගේ ෆෝන් එකේ පාස්වර්ඩ් එකත් ඉල්ල ගන්නවා. ඩිකිය ඇතුලේ වතුර බෝතලයක් තියෙන කියලා මතක් කරලා මයික් ඩිකිය වහලා දානවා. ඊට පස්සේ මයික් කරන්නේ මසූට්ගේ වාහනේ තමන් මාස ගණනාවකට කලින් හයි කරපු ට්‍රැකර් එක ගලවලා මසූට්ගේ ෆෝන් එකත් අරගෙන එතනින් පිටත් වෙන එක. මේ අතරේ තවත් පැත්තකින් බෙන් සහ අලි කියන සහෝදරයෝ දෙන්නේ ජුවලරි ෂොප් එකකට ඇතුළු වෙන්න ලෑස්ති වෙනවා. ඒ දෙන්නා තමන්ගේ තුවක්කු ලෑස්ති කරගෙන ඇතුළට ගියාම කඩේ අයිතිකාරයා වන සැමි දියමන්ති වගේක් තියෙන බීෆ් කේස් එකක් ඒ දෙන්නට දෙනවා. හැබැයි සැමි බෙන්ම විතරක් තනියම යාගේ ඔෆිස් එකට එක්කන් ගිහින් රහසක් කියනවා. ඒ තමා අර පෙට්ටියේ තියෙන්නේ වටිනාකමක් නැති බොරු දියමන්ති වගේක් කියන එක. ඇත්තම දියමන්ති ටිකේ වටිනාකම ඩොලර් මිලියන 3ක් වෙනවා. සැමි බෙන්ට කියනවා ඒ ඇත්තම දියමන්ති ටික යාගේ මේස් එක ඇතුලේ හංග ගන්න කියලා. මේ වෙලාවේ මයික් කර ජුවලරි ෂොප් එකේ ඉස්සරහා වාහනේ නවත්තනවා. මයික් ළඟ දැන් තියෙන්නේ මසූඩ්ගේ ෆෝන් එකනේ. මයික්ගේ ෆෝන් එකෙන් සැමීට මැසේජ් එකක් දානවා එයා ලෑස්ති කියලා. බෙන් සහ අලි කඩෙන් යන්න කලින් සැමි ඒ දෙන්නගේ තුවක්කු චෙක් කරනවා. සැමි අලිගේ තුවක්කුවට එච්චර කැමති වෙන්නේ නැහැ. ඒ නිසා එයා අලිට අලුත් තුවක්කුවක් දෙනවා. ඊට පස්සේ මේ සහෝදරයෝ දෙන්න තමන්ගේ වාහනයෙන් පිටත් වෙනවා. මයික් දැන් මසූඩ් වගේ රඟපාමි ඒ දෙන්නා පස්සෙන් පන්නනවා. අවසානයේ ඔවුන් පාකින් ලොට් එකකට වාහනේ නවත්තනවා. මයික් ආයෙමත් මාස් එකක් දාගෙන හිතාමතාම ඔවුන්ගේ වාහනයට ගොඩක් කිට්ටුවෙන් තමන්ගේ වාහනේ නවත්තනවා. කොච්චර කිට්ටුවට නවත්තනවද කියනවනම් ඔවුන්ගේ වාහනේ පැති කණ්ණාඩියත් කැඩී යනවා. දැන් මයික් තමන්ගේ තුවක්කුව ඔවුන් ලෙසට එල්ල කරලා ෆෝන් එකෙන් අර දෙන්නට පෙන්වන්නේ බෙන්ගේ ගෙදර ලයිව් වීඩියෝ එකක්. ඒක දැකපු දෙන්නම හොඳටම බය වෙනවා. මොකද මයික් ඒකෙන් පෙන්වන්නේ තමන් ඕනෑම වෙලාවක බෙන්ගේ පවුලයට හානියක් කරන්න ලෑස්ති කියන එක. මයික් තුවක්කුව එල්ල කරගෙන ඒ දෙන්නටම කියනවා තමන්ගේ තුවක්කුයි ෆෝන් මයික්ගේ වාහනයට දාන්න කියලා. ඊට පස්සේ මයික් වාහනයෙන් බැහැලා කෙලින්ම බෙන්ව තුවක්කුව එල්ල කරලා කියනවා මට අර බොරු දියමන්ති පෙට්ටිය එපා. ඇත්තම දියමන්ති ටික දීපන් කියලා. මුලින් බෙන් මොකුත් දන්නේ නැති වාහනට රඟපානවා. මයික් බෙන්ගේ බිරිඳගේ නම කියලා තර්ජනය කරපු ගමන් බෙන් බය වෙලා තමන්ගේ මේස් අස්සේ හංගගෙන හිටපු ඇත්තම දියමන්ති ටික මයික්ට දෙනවා. මයික් දියමන්ති ටික අරගෙන තමන්ගේ වාහනේ පැත්තට යනවා. ඩිකියේ ඉන්න මසූඩ්ව නිදහස් කරන්න. මේ අතරතුර ලැබෙන පුංචි විවේකයෙන් ප්‍රයෝජනය ගන්න අලි තමන් ගාව හංගගෙන හිටපු දෙවැනි තුවක්කුව ඉක්මනට අතට ගන්නවා. මයික් ආපහු ඇවිත් ඒ දෙන්නගේ ෆෝන් ටික අලිට දෙනවත් එක්කම අලි තමන්ගේ තුවක්කුව මයික්ට එල්ල කරනවා. හැබැයි බය වෙලා හිටපු නිසා අලිගේ අත් වෙවුලනවා. ඒ නිසා එයා තියපු වෙඩිල්ල මයික්ට වදින්නේ නැතුව වාහනේ වීදුරුවකට වදිනවා. බොහොම මාරුවෙන් ජීවිතේ බේරගත්තේ මයික් කිසිම ප්‍රමාවකින් තොරව වාහනේ වේගයෙන් පදවාගෙන එතනින් පලා යනවා. පාරේ යන අනිත් වාහනවලත් හැප්පෙන්න ගිහින් බොහොම මාරුවෙන් තමයි මයික් බේරෙන්නේ. වෙනත් පාකින් ලොප් එකකට ගිහින් එතනදී තමන්ගේ වාහනේ වහලා දාන මයික් තමන් ඇස්වල දාගෙන හිටපු කන්ටැක්ට් ලෙන්ස් ගලවලා දාලා වෙනත් වාහනයක නැගලා එතනින් මාරු වෙනවා. කතාව අනිත් පැත්තේ අපිට දකින්න ලැබෙනවා ෂැරන් කියලා කාන්තාවක්. එයා ස්ටීවන් කියන ධනවත් පුද්ගලයාගේ මාලිගාවක් වගේ තියෙන ගෙදරට යන්නේ ඉන්ෂුරන්ස් පොලිසිය එකක් විකුණන්න. ස්ටීවන් තමන්ගේ ගෙදර තියෙන අධිආරක්ෂිත සිස්ටම් එක ෂැරන්ට පෙන්නනවා. හදිස්සියෙම තුවක්කුව අරගෙන ඇවිත් ෂැරන්ට කියනවා වීදුරු බෝතලයකට වෙඩි තියන්න කියලා. ජීවිතයේ තුවක්කුවක් අල්ලලා නැති ෂැරන් තියෙන වෙඩිල්ල ඉලක්කයට වදින්නේ නැහැ. ඊට පස්සේ මේ දෙන්නා පූල් එක අයිනේ වාඩි වෙලා බිස්නස් ගැන කතා කරන අතරතුර ෂැරන් දකිනවා ලස්සන තරුණ ගෑනුවෙක් එතනින් ඇවිදගෙන යනවා. ෂැරන් හිතන්නේ ඒ ස්ටීවන්ගේ දුව කියලා. හැබැයි ස්ටීවන් කියනවා ඒ එයාගේ දුව නෙමෙයි එයාගේ පෙන්වතිය කියලා. මේ කතාව නිසා මුළු පරිසරෙම එකපාරටම අපහසුතාවයකටපත් වෙනවා.
මේ අතරේ ලූ සහ ටිල්මන් කියන පරීක්ෂකවරු දෙදෙනා අර දියමන්ති කොල්ලේ සිද්ධ වුණ පාකින් ලොට් එකට එනවා. පරීක්ෂණයක් පවත්වන්න. ඒ දෙන්න අර සහෝදරයෝ දෙන්නගෙන් ප්‍රශ්න කරනවා. හොරාට මේ තරම් තොරතුරු ලැබුණේ කොහෙන්ද? ඒ අයට ලොකු සැකයක් ඇති වෙලා. බෙන් කියන්නේ තමන් කිසිසේත්ම මේකට සම්බන්ධයක් නැහැ කියලා. වුණත් පරීක්ෂකවරුන් දෙදෙනාට විශ්වාස කරන්න අමාරුයි. එතන තිබුණු CCTV කැමරාවත් කලින්ම කපලා දාලා තිබුණේ. පරීක්ෂක ලූ ටිල්මන්ට කියනවා තමන් මාස ගණනාවක ඉඳන් ලුහු බඳින හොරාම තමයි මේකත් කරලා තියෙන්නේ කියලා. මොකද මේ හොරාට ආවේනික ලක්ෂණ කිහිපයක් තියෙනවා. ඔහු කවදාවත් ප්‍රචණ්ඩත්වයෙන් වැඩ කරන්නේ නැහැ. කැමරා කලින්ම කියා විවෘත කරනවා. මොනවද හොරකම් කරන්නේ කියලා හරියටම දන්නවා වගේම රෝඩ් 101 පාවිච්චි කරලා තප්පර ගාහිපයකින් අතුරුදහන් වෙනවා. හැබැයි ටිල්මන් මේ ගැන එච්චර විශ්වාස කරන්නේ නැහැ. එයා ලූට අනතුරු ඇඟවීමක් කරනවා. තමන්ගේ රස්සව බේරගන්න ඕනේ නම් හරියට වැඩ කරන්න කියලා. මයික් තමන්ගේ ගෙදරට ගිහින් දියමන්ති ටික කෝප්පයක් ඇතුලේ හංගනවා. හැබැයි එතකොට එයා දකින්නේ අර වෙඩිල්ල වැදුන වෙලාවේ වීදුරු කෑල්ලක් විදිහට තමන්ගේ ඔළුව තුවාල වෙලා කියලා. තමන් දාගෙන හිටපු මාස් එකේ ලේ ගෑවිලා තියෙනවා දැක්කම මයික් බය වෙනවා. මොකද අතහැරලා දාපු වාහනේ තමන්ගේ ලේ තියෙන්න පුළුවන් කියලා එයා දන්නවා. හවස් වෙද්දි මයික් මනී කියන පුද්ගලයාව හම්බෙනවා. මනී කරන්නේ හොරකම් කරන බඩු බ්ලැක් මාකට් එකේ විකුණන එක. මයික් එයාට කියනවා ඉස්සරහට කරන්න ඉන්න සැන්ටා බාබරා ජොබ් එක ගැන. Tamanට පොඩි බයක් තියෙනවා කියලා. මොකද ඒකෙදි සාමාන්‍ය මිනිසුන්ට හානියක් වෙයි කියලා මයික් බයයි. හැබැයි මනී කරන්නේ වෙන හොඳ ප්ලෑන් එකක් හදාගන්න කියලා මයිට උපදෙස් දෙන එක විතරයි. ඊට පස්සේ මයික් සහ මනී රහසින් Tamanගේ කෝප්පු මාරු කරගන්නවා. හොරගම් කරපු දියමන්ති මනීට දෙනවා. එදා රෑ මයික් හෝටලයට ගියත් එයා ඉන්නේ ලොකු මානසික පීඩනයකින්. එයා ආපහු ගෙදර ඇවිත් අර ඉන්ෂුරන්ස් කම්පැනියේ සේවකයෝ ගැන රිසර්ච් එකක් කරනවා. එතනදී එයාගේ ඇස යන්නේ ෂැරන්ගේ ප්‍රොෆයිල් එකටයි. ඊළඟ දවසේ ඉන්ෂුරන්ස් කම්පැනියේ අය අර හොරකම් කරපු දියමන්ති ගැන සාකච්ඡා කරනවා. ඔවුන් තීරණය කරනවා ෂැරන්ව පොලිසියට යවන්න. හැබැයි ෂැරන් ඉන්නේ ලොකු අප්සෙට් එකකින්. මොකද ස්ටීවන්ගේ account එක වෙනස් සේවකයෙකුට බාර දීලා තියෙන තිසයි. මේ අතරේ පොලිසියේදී ටිල්මන් සහ ලූ අර ජුවලරි ෂොප් එකේ අයිතිකාරයා වුණ සැමීගෙන් ප්‍රශ්න කරනවා. මේක Taman විසින් සැලසුම් කරපු හොරකමක් කියලා පොලිසිය සැක කරන එක ගැන සැමී ඉන්නේ ගොඩක් කේන්තියේ. සැමී කියන්නේ Taman මේ දියමන්ති ගැන කාටවත් කිව්වේ නැති බවත්, තොරතුරු හුමාරු කරේ ඊමේල් හරහා බවත්, ඒ කියන්නේ හොරා සැමීගේ ඊමේල් එක හැක් කරලා තියෙනවා. මේ අතරතුර මයික් ඉන්නේ ඩිනර් එකක. එයා හැකර් කෙනෙක්ට සල්ලි ගෙවලා ෂැරන්ගේ සෝෂල් මීඩියා, ඊමේල්, කැලෙන්ඩර් සහ ෆෝන් මෙසේජ් පවා හැක් කරලා තොරතුරු ලබා ගන්නවා. මයික් තමන්ගේ ඊළඟ ප්ලෑන් එකට ෂැරන් හරහා ක්‍රියාත්මක කරන්නයි හදන්නේ. කතාවට අලුත් චරිතයක් එකතු වෙනවා. ඒ තමයි ඕමන්. ඕමන් කියන්නේ ඊටාම වේගයෙන් බයිසිකල් පදින කෙනෙක්. එයා කෙලින්ම යන්නේ මනීව හම්බෙන්න. මනී ඕමන්ට කියනවා මයික් දැන් මේ වෙලෙට බය වෙලා ඉන්නේ. ඒ නිසා සැන්ටා බාබරා ජොබ් එක මයික් වෙනුවට ඕමන්ට කරන්න කියලා. එදා රෑ මයික් වාහනේ පදවගෙන ඇති එක පාටම පිටුපසින් එන වාහනයක් මයික්ගේ වාහනේ හැප්පෙනවා. ඒ වාහනේ ඉන්නේ මායා කියලා තරුණියක්. මයික් උත්සාහ කරන්නේ මේක ඉන්ෂුරන්ස් වලට දාන්නේ නැතුව සල්ලි දීලා බේරගන්නයි. මොකද එයා පොලිසියට හෝ රජයේ වාර්තාවලට අහු වෙන්න කැමති නැහැ. හැබැයි මායා කියන්නේ මේක එයාගේ බොස්ගේ වාහනේ නිසා අනිවාර්යයෙන්ම විස්තර හුමාරු කරගන්න ඕන කියලා. මයික් අකමැත්තෙන් වුණත් තමන්ගේ විස්තර ඈට දෙන්න සිද්ධ වෙනවා. පහුවදා ෂැරන් පරීක්ෂක ලුව හම්බෙලා කියනවා ඉන්ෂුරන්ස් කම්පැනිට ඕන සැමීවයි අර සහෝදරයෝ දෙන්නමයි බොරු හඳුනා ගන්න මැෂින් එකකට දාන්න කියලා. මේක වංචාවක් කියලා හිතන ලූ සහ ෂැරන් අතර ලොකු තර්කයක් ඇති වෙනවා. ෂැරන් කියනවා මේක අනිවාර්යයෙන්ම ඇතුළේ කෙනෙක්ගේ සම්බන්ධයක් තියෙන වැඩක් කියලා. මේ කතාවෙන් ලූට අලුත් අදහසක් එනවා. එයා වහාම පොලිස් ස්ටේෂන් එකට ගිහින් එයාගේ ටීම් එක මීටින් එකක් ඇඳවනවා. එයා අවුරුදු 4ක් තිස්සේ සිද්ධ වුණ කොල්ලකෑන් 219ක සිටියම බිත්තියේ අලවලා පෙන්නනවා. පරීක්ෂක ලූ තමන්ගේ ටීම් එකත් එක්ක ලොකු පරීක්ෂණයක් පටන් ගන්නවා. එයා අවුරුදු 4ක් ඇතුළත සිද්ධ වුණ හොරකම් 219ක් අරගෙන ඒවයින් මේ හොරාට අදාළ නැති ඒවා එකින් එක අයින් කරනවා. ඩොලර් ලක්ෂ 5ට අඩු හොරකම්, ප්‍රචණ්ඩත්වය පාවිච්චි කරපු ඒවා, සාක්ෂි ඉතුරු කරපු හොරකම් ඔක්කොම අයින් කළාම ලූට පේනවා ලොකු රටාවක්. මේ හැම හොරකමක්ම සිද්ධ වෙලා තියෙන්නේ 101 හයිවේ එක ආශ්‍රිතවයි. ලූ තේරුම් ගන්නවා මේ හොරා කරන්නේ ජුවලරි ෂොප් වල
ඊමේල් හැක් කරලා වටිනා බඩු එළියට ගන්න වෙලාව හරියටම දැනගෙන කරන වැඩක් කියලා. ලූ අනුමාන කරනවා ඊළඟම හොරකම උතුරු පැත්තේ සිද්ධ වෙනවා කියලා. හැබැයි පරීක්ෂක ලූගේ මේ දක්ෂ පරීක්ෂණයට එයාගේ ලොක්ක කැමති වෙන්නේ නැහැ. ලොක්කා ලූට දොස් කියනවා. මොකද ඒ පරීක්ෂණ අතරේ දැනටමත් සැකකරුවන් ඉන්න සහ වහලා දාපු කේස් තියෙන නිසායි. ඒ කේස් ආපහු ඇරියොත් පොලිසියේ වාර්තාවලට ඒක ප්‍රශ්නයක් වෙනවා කියලා ලොක්ක බයයි. ඒ නිසා ලූට මේ වැඩේට පොලිසියෙන් කිසිම සහයෝගයක් ලැබෙන්නේ නැහැ. හැබැයි මේ අතරේ මයික් වෙනුවට වැඩේට බහැපු ඕමන් තමන්ගේ වැඩේ පටන් ගන්නවා. එයා බයිසිකලයෙන් ඇවිත් බැංකුවක් ඉස්සරහා ඉන්න කෙනෙක්ව නිරීක්ෂණය කරනවා. ඒ මිනිස්සයා බීෆ් කේස් එකකුත් අරගෙන සැන්ටා බාබරාවල තියෙන ජුවලරි ෂොප් එකකට ඇතුල් වෙනවා. ඕමන් එක පාටම එයා පිටුපසින් පැනලා තුවක්කුව එල්ල කරගෙන එයාව බලෙන්ම කඩේ ඇතුළට තල්ලු කරනවා. ඕමන් බීෆ් කේස් එක උදුරගන්න හැදුවත් ඒක අර මිනිස්සයාගේ අතට මාංචු දාලායි තියෙන්නේ. මයික් වගේ නෙමෙයි. ඕමන් හරිම ප්‍රචණ්ඩයි. එයා කඩේ ඉන්න හැමෝටම දිම නිදාගන්න කියලා තර්ජනය කරනවා. පස්සේ එයා කඩේ ඇතුලේ තියෙන ඔෆිස් එක චෙක් කරලා බලද්දි එතන ඉන්නේ අසරණ බබෙක් විතරයි. ඕමන් එතන හිටපු කාන්තාවකට තුවක්කු මිටියෙන් පහර දෙනවා. බීෆ් කේස් එකේ යතුර වාහනේ තියෙනවා කියලා අර මිනිස්සයා මුලින් බොරුවක් කිව්වත් ඕමන්ට ඒක අහු වෙනවා. ඕමන් කේන්තියෙන් අර මිනිස්සයාගේ මූණට දිගට හරහට ගහන්න පටන් ගන්නවා. අන්තිමේදී මේ මිනිස්සයා පිළිගන්නවා යතුර තමන්ගේ බෙල්ලේ මාළේක තියෙනවා කියලා. කොහොම හරි මාංචි වලලා බීෆ් කේස් එකත් අරගෙන ඕමන් එතනින් යන්න හදද්දිම එයා දකිනවා කඩේ ඇතුලේ තවත් වටිනා දියමන්ති බඩු තියෙනවා කියලා. ඕමන්ගේ කෑදරකම නිසා එයාට ඕනි වෙනවා කඩේ තියෙන හැම දියමන්තියක්ම ගන්න. එයා එතන හිටපු සේවිකාවගේ කුණ්ඩෙන් ඇඳගෙන ගිහින් බලෙන්ම කැබිනට් එක ඇරව ගන්නවා. ඒ අසරණ කාන්තාව බය වෙලා හැම දියමන්තියක්ම ඕමන්ගේ බෑග් එකට දානවා. ඊට පස්සේ ඕමන් කරන්නේ එතන හිටපු හැමෝම අර කලින් හිටපු මිනිස්සයාගේ ඇඟ උඩ වැතිරෙන්න කියලා අණ කරන එකයි. හැබැයි ඕමන් එළියට යන්න හදද්දි දකින්නවා කඩේ දොර ලොක් වෙලා කියලා. ඒක අරින්න නම් ආපහු ගිහින් බටන් එක ප්‍රෙස් කරන්න ඕන. ඕමන් ඒක කරලා දොළගාවට එනකොටම ආයෙමත් දොර ලොක් වෙනවා. මේකෙන් මල පැනුම ඕමන් කැබිනට් එකකට වෙඩි තියලා සේවකයන් ලවා බටන් එක ඔබාගෙන ඉන්න සලස්වනවා. එලාම් එක වදින අස්සේ ඕමන් බොහොම වාරුවෙන් එතනින් පැනලා යනවා. ඒ කලබල අස්සේ මයික් කරන්නේ මායාට මැසේජ් එකක් දාලා එයා එක්ක ඩේට් එකකට යන්න අහන එකයි. එදා හවස ඔවුන් දෙන්න හම්බ වෙන්නේ හරිම සුපිරි ගණයේ රෙස්ටුරන්ට් එකකට. මයික් තමන්ගේ ඇත්ත අනන්‍යතාවය හංගලා එයා නිතරම සංචාරණය කරන සොෆ්ට්වෙයාර් ඩෙවලොපර් කෙනෙක් හැටියට මායාට බොරු කියනවා. මායාට ඒ වගේ ලොකු රෙස්ටුරන්ට් එකකට ඉන්න එක හරිම අපහසුයි. මයික් තේරුම් ගන්නවා තමන් වැරදි තැනකයි එයාව එක්කන් ආවේ කියලා. ඊට පස්සේ ඔවුන් දෙන්න එතනින් පිට වෙලා පාරේ තියෙන සාමාන්‍ය කෑම කඩේකින් කෑම කනවා. ඔවුන් දෙන්න අතර ලොකු වෙනස්කම් තිබුණා. ඔවුන් එකිනෙකාට ගොඩක් සමීප වෙනවා. ඩේට් එක අවසානයේ මායා ආයෙම මයික්ව හම්බෙන්න කැමති වෙනවා. ඕමන් කරපු අර දරුණු කොල්ල කෑම ගැන නිවුස් වලින් දැකෙති මයික් තේරුම් ගන්නවා තමන්ගේ සැලසුම කවුරු හරි හොරගම් කරලා කියලා. මේ අතරේ පරීක්ෂකලු තමන්ගේ බිරිඳ එක්ක රෙස්ටුරන්ට් එකේ ඉන්නකොට එයාට ලොකු කම්පනයක් දැනෙනවා. ඒ තමයි එයාගේ බිරිඳ තවත් කෙනෙක් එක්ක සම්බන්ධයක් පවත්වනවා කියලා. ඒ වෙලාවේ ටිල්මන්ගෙන් කෝල් එකක් ආවා ලූ එක නොසලකා හරින්නේ තමන්ගේ පෞල් ප්‍රශ්නේ විසඳ ගන්නයි. ලූ තීරණය කරනවා තමන්ට ගෙදරින් අයින් වෙන්න දෙන්න. අතර ලොකු රණ්ඩුවක් ඇති වුණාට පස්සේ ලූ එතනින් පිට වෙලා යනවා. ලූ කෙලින්ම යන්නේ අර සැන්ටා බාබරාවල තියෙන කොල්ලකෑම සිද්ධ වුණ ජුවලරි ෂොප් එකට. ටිල්මන් පෙන්නලා දෙනවා මේකේ උතුරු පැත්තේ සිද්ධ වුණු නිසා ලූගේ කලින් තීරක මේකට ගැලපෙනවා කියලා. හැබැයි ලූ කියන්නේ මේක කරලා තියෙන්නේ වෙනම හොරෙක් කියලා. මොකද ලූ ලොහු බඳින හොරා කවදාවත් ප්‍රචණ්ඩත්වය භාවිතා කරන්නේ නැති නිසායි. මේ අතරේ මණී තීරණය කරනවා මයික්ට හොරෙන් වැඩක් දෙන්න. එයාට ඕමන් අණ කරනවා මයික් කරන හැම දෙයක්ම පස්සෙන් ගිහින් බලන්න කියලා. මණීගේ ප්ලෑන් එක තමයි මයික් ලොකු කොල්ල කෑමක් කරපු ගමන් ඕමන් ලවා මයික්ව කොල්ල කන එක. ඕමන් හොරෙන් බලන් ඉන්නවා මයික් හැකර් කෙනෙක් හම්බෙන්නේ යන හැටි. හැකර් මයික්ට දෙනවා ෂරන්ගේ හැක් කරපු තොරතුරු ඇතුළත් වෙබ්සයිට් එකකට යන්න ඕන පාස්වර්ඩ් එක. මයික් එතනින් ගියාට පස්සේ ඕමන් තමන්ගේ ෆෝන් එක චෙක් කරනවා. එතකොට අපිට පේන්නේ ඕමන් දැනටමත් මයික්ගේ වාහනේට ට්‍රැකර් එකක් හයි කරලායි කියලා. මයික් කාටවත් නොදැනෙන්න කරපු දේ ඕමන්ම මයික්ට දැන් කරනවා. මයික් ගෙදර ගිහින් ෂරන්ගේ දිනචරියාව හොඳට අධ්‍යයනය කරනවා. ඊළඟ දවසේ මයික් ෂරන් ඉන්න රෙස්ටොරන්ට් එකකට ගිහින් ආම්බින් වගේ ඇයට මුණ ගැහිලා තමන් වෙනත් ක්ලයන්ට් කෙනෙක් වගේ රඟපාමින් කාර් ගැන කතාවක් පටන් ගන්නවා. ෂරන්ගේ විශ්වාසය දිනා ගන්න මයික් මේ උත්සාහ කරන්නේ. පොලිස් ස්ටේෂන් එකේදී ලූ සහ ටිල්මන් හැම වීඩියෝ එකක්ම ආයෙමත් බලනවා. ලූ තේරුම් ගන්නවා මේ හොරා හැම වෙලාවකම වාහන මාරු කරනවා කියලා. ඒ නිසා ඒ අවට ප්‍රදේශය පරීක්ෂා කරන්න ලූ තීරණය කරනවා.
එදා රෑ මායා ආයෙමත් මයික්ගේ ගෙදරට එනවා. ඩේට් එකකට. ඇය දකිනවා මයික්ගේ ගෙදර කිසිම පෞද්ගලික වඩුවක්ව පවුලේ අයගේ පින්තූරයක්වත් නැති බව. මයික් කියන්නේ තමන් පවුලේ අයක සම්බන්ධයක් නැති බව. එයා තවත් ලොකු රහසක් එලි කරනවා. පහුවදා රෑ මයික් තමන්ගේ බැල්කනියට වෙලා හුස්මක් ගන්නකොට ඈතින් පෙනෙන පුංචි එළියක් නිසා එයාට සැකයක් ඇති වෙනවා. ඒ එළියේ එන්නේ ඕමන් ඉන්න තැනින්. ඕමන් තමන්ගේ බයිසිකලෙන් එතනින් යනවා දැක්කම මයික්ට වැඩේ තේරෙනවා. එයා වහාම තමන්ගේ වාහනේ ළඟට ගිහින් අඟලෙන් නැඟල පරීක්ෂා කරනවා. අන්තිමේදී ඕමන් හයි කරපු ට්‍රැකර් එක මයික් හොයාගෙන ඒක ගලවලා දානවා. තමන්ගේ ජීවිතයට අනතුරක් කියලා දැනගත්තම මයික් වහාම කෝල් එකක් දීලා ඉන්න අලුත් තැනක් කුලියට ගන්නවා. ඊළඟ දවසේ උදේ ඕමන් ඩිලිවරි බෝයි කෙනෙක් වගේ වෙස්වලාගෙන අර මයික්ගේ හැකර්ගේ ගෙදරට කඩා පනිනවා. ඕමන් හරිම දරුණුයි. එයා හැකර්ට ගහලා තුවක්කුව කඩට එල්ල කරලා මයික් වෙනුම් කරපු දේවල් ඔක්කොම අහගන්න උත්සාහ කරනවා. මේ අතරේ පරීක්ෂක ලූ තවමත් පාරේ තියෙන පාකින් ලොට් එකින් එක පරීක්ෂා කරමින් ඉන්නේ. අන්තිමේදී එයා අර මයික් වහලා දාපු වාහනේ හොයා ගන්නවා. ලූ ඒක පරීක්ෂා කරද්දී ඒක ඇතුලේ තිබුණු වීදුරු කෑලි දකිනවා. දැන් ලූට තහවුරු වෙනවා මේක කොල්ල කෑමකට සම්බන්ධ වාහනයක්මයි කියලා. වහාම ෆොරන්සික් ටීම් එක එතනට කැඳවනවා. ඒක ලූ ඇතුළු ෆොරන්සික් කණ්ඩායම අතර දාපු වාහනය පරීක්ෂා කරලා ඒක ඇතුළේ තිබුණු පුංචි ලේ බින්දුවක් හොයාගන්නවා. මේකෙන් මයික්ගේ DNA හොයාගන්නට ඔවුන්ට පුළුවන් වෙනවා. මේ අතරේ මයික් දැනගන්නවා ෂැරන් ආඩ් කැරලි එකකට එන බව. එයා එතනට ගිහින් අහම්බෙන් වගේ ෂැරන්ව මුණ ගැහෙනවා. ෂැරන්ට මයික්ව අර රෙස්ටුරන්ට් එකේදී මතක තිබුණ නිසා දෙන්න කතා බහ කරමින් ඩ්‍රින්ක් එකක් ගන්නවා. ෂැරන් එයාගේ රස්සාව ගැනත් ඒ රස්සාවේ මිනිස්සුන්ව කියවන්න ඉගෙනගත්තු හැටික් මයික්ට කියනවා. මයික් අහනවා එහෙනම් මාව කියවන්න බලන්න කියලා. ෂැරන් මයික්ව නිරීක්ෂණය කරලා කියනවා ඔයා රහස් තියෙන මිනිස්සෙක් හැමදේම පිරිවෙලට තියෙන්න ඕනි කියලා හිතන කෙනෙක්. ඒ වගේම ඔයාට ඕනට වඩා සල්ලිත් ඕනට වඩා කාලයක් තියෙනවා කියලා. හැබැයි එයා එක දෙයක් ස්ථීරවම කියනවා. ඒ තමයි මයික් හැදී වැඩුණේ සල්ලිකාර පවුලක නෙමෙයි කියන එක. එදී මයික් තමන්ගේ ඇත්ත මනන්නතාවය හෙළි කරනවා. එයා කියනවා එයා කරන්නේ වටුනා බඩු කොල්ල කන එක බවත් ඒ සඳහා තොරතුරු දෙන අය සමග පාර්ට්නර්ෂිප් එකක් දාගන්නා බව තමන්ගේ සැලසුම් වලදී කවදාවත් කාටවත් හානියක් වෙන්නේ නැති බවත් මයික් සහතික වෙනවා. ෂැරන්ට මේ හොරකම කිරීමේ අදහස ඇහුනම එය ගොඩක් පුදු වෙනවා. ඒ වගේම කලබලත් වෙනවා. මයික් තමන්ගේ වැඩේ ගැන ෂැරන්ට පැහැදිලි කරනවා. මහන්සි වෙලා වැඩ කරනවට වෙනුවට ඇයි මෙහෙම හොරකම් කරන්නේ? ෂැරන් අහද්දී මයික් කියන්නේ එයා වැඩ කරන කම්පැනි අයිතිකාරයෝ ඒ තරම් පිරිසිදු මිනිස්සු නෙමෙයි කියලා. ෂැරන් එතනින් යන්න හදද්දී මයික් ඇයට අන්තිම අවස්ථාවක් දෙනවා. ඔයා හිත වෙනස් කරගත්තොත් පීච් එකක පින්තූරය ඉන්ස්ට්‍රග්‍රෑම් එකේ දාන්න කියලා මයික් කියනවා. ෂැරන් ගියාට පස්සේ මයික් දකිනවා ඕමන් බාර් එකෙන් පිටත ඉන්නවා. මයික් වහාම තමන්ගේ වාහනේට නැගලා ඕමන් පස්සෙන් පන්නන්න පටන් ගන්න. දැන් මේ දෙන්නා පාරේ ඉතාම වේගයෙන් වාහන පදවන. එක පාර්ෆ්‍රම් බස් එකකින් මේ දෙන්නා මැදට එන නිසා මයික්ට වාහනේ නතර කරන්න සිද්ධ වෙනවා. හැබැයි බස් එක ගියාට පස්සේ ඕමන් එතනම ඉන්නවා. දෙන්නා එකිනෙකා දිහා බලා රවා බලලා ආයෙමත් මේ මාරක හඹායම පටන් ගන්නවා. ඕමන් හරිම කපටි. එයා පාරේ යන අනිත් වාහන හප්පලා මයික්ව නතර කරන්න බලනවා. එක වාහනයක් කැපිලා පෙරළුණත් මයික් හරිම දක්ෂ විදියට ඒකෙන් බේරලා ඕමන් පස්සෙන් පන්නනවා. දැන් මේ දෙන්නා ඉන්නේ හරිම කාර්ය බහුල පාරක. ඕමන් තමන්ගේ පස්සෙන් මයික් එනවද කියලා බලන්න පිටුපස හැරෙද්දිම ඉස්සරහින් එන වාහනයක හැප්පිලා බයිසිකලයෙන් බිම වැටෙනවා. අවුදා ෂැරන් යෝග ක්ලාස් එකට ගියාම දකිනවා පරීක්ෂක ලූත් එතනට ඇවිල්ලා ඉන්නවා කියලා. දෙන්න පොඩ්ඩක් කතා බහ කරලා ඉද්දී ලූට පොලිසියෙන් කෝල් එකක් එනවා. ජුවලරි ෂොප් එකක් ගාව සැකකටයුතු වාහනයක් තියෙනවා කියලා. ලූ වහාම එතනට යනවා. එතනදී තවත් පරීක්ෂකවරයෙක් පලා යන හොරෙට්ට වෙඩි තියනවා ලූ දකිනවා. ලූගෙන් අර හොරාගේ මාස් එක ගලවලා බැලුවම දකින්නේ හරිම තරුණ වයසේ ළමයෙක් කියලා. අනිත් පරීක්ෂකවරයා කියනවා ඒ ළමයා ගාව තුවක්කුවක් තිබුණා කියලා. ලූ බලද්දී ඒ ළමයා යතේ තුවක්කුවක් තියෙනවා තමයි. හැබැයි ලූට හොඳටම විශ්වාසයි කලින් ඒක එතන තිබුණේ නැහැ කියලා. ඒ කියන්නේ අර පරීක්ෂකවරයා තමන්ගේ වෙඩි තැබීම සාධාරණී කරගන්න හොරෙන් තුවක්කුව එතනින් තිබ්බා කියලා ලූ සැක කරන්නේ. ලූ මේ ගැන තමන්ගේ ලොක්කට කිව්වා. ලොක්කා එක අහන්න ලෑස්ති නෑ. එයාට ඕනේ කොහොම හරි තමන්ගේ මිනිස්සුන්ව බේරගන්න විතරයි. ලූ තමන් දැකපු ඇත්ත හෙළි කළත් ටිල්මන් පවා තීරණය කරන්නේ අර වැරදි කරපු පරීක්ෂකවරයා බේරගන්න. බොරු කියන්නයි. මේ ප්‍රශ්නේ නිසා ලූ ඇතුළු පරීක්ෂකවරු 3 දෙනාම පරීක්ෂණ ඉවර වෙනකම් වැඩ තහනමකට ලක් කරනවා.
ලූ තමන්ගේ බඩු ටික අස් කරන යන්න හදද්දිම අර වාහනේ තිබූ ලේ බින්දුව චෙක් කරපු DNA රිපෝට් එක ලැබෙනවා. මේ අතරේ ඉන්ෂුරන්ස් කම්පැනියේ ඉන්න සැරන්ට තවත් ලොකු අසාධාරණයක් එනවා. එයා අවුරුදු ගාණක් මහන්සි වෙලා කරපු ස්ටීවන්ගේ ඩීල් එක වෙනස් සේවකයෙක් ලබා ක්ලෝස් කරවන්න එයාගේ බොස් කටයුතු කරනවා. ෂැරන් තමන්ගේ ප්‍රමෝෂන් එක ගැන ඇහුවම බොස් ආයෙමත් පරණ බොරුවම කියමින් ඇයට අපහාස කරනවා. අවුරුදු 53ක් ගෑණියක් පස්සෙන් සල්ලිකාරියෝ ඉන්නේ නැහැ කියලා බොස් කියපු කතාවෙන් ෂැරන් ගොඩක් කේන්ති ගන්නවා. ඇය කෙලින්ම බීච් එකට ගිහින් ෆොටෝ එකක් අරගෙන තමන්ගේ ඉන්ස්ටාග්‍රෑම් එකට අප්ලෝඩ් කරනවා. මයික් ඒ වෙලාවෙම ඇලර්ට් එකක් ලැබෙනවා. මයික් වහාම ගිහින් ෂැරන්ව පිකප් කරගන්නවා. ෂැරන් තීරණය කරනවා මයික්ට උදව් කරන්න. ඇය මයික්ට කියනවා ස්ටීවන්ගේ වෙඩින් එකට ගෙනින හරිම වටිනා ඔරලෝසු සහ මැණික් මිටියක් ගැන. ස්ටීවන් හැමදේකටම ගෙවන්නේ කෑෂ් නිසා එතන ඩොලර් මිලියනකට වඩා සල්ලි තියෙන්න පුළුවන් කියලා ඇය මයික්ට පවසනවා. ෂැරන් මේකෙන් ඩොලර් ලක්ෂ 3ක් Tamanට ඕන බව කියද්දී මයික් කියන්නේ මේක හරිම අවදානම් වැඩක් කියලා. කොහොම වුණත් මයික් ඒ ගැන හිතලා බලන්න තීරණය කරනවා. දැන් මයික් දන්නවා පොලිසිය තමන්ගේ පස්සෙන් පන්නන බව. එයා වහාම ගිහින් ෂැරන්ව හම්බෙලා කියනවා මම මේ ජොබ් එක කරනවා කියලා. මයික් ඇයට පාවිච්චි කරලා අයින් කරන්න පුළුවන් ෆෝන් එකක් දීලා කියනවා හැම කෝල් එකකමට පස්සේ සිම් එක විනාශ කරන්න කියලා. ඊළඟ දවසේ මයික් වෙඩින් එක තියෙන හෝටලයට ගිහින් එතන ආරක්ෂාව පරීක්ෂා කරනවා. ෂැරන් තමන්ගේ ඔෆිස් එකේ සිස්ටම් එකෙන් ස්ටීවන්ගේ වෙඩින් එක ගැන හැම තොරතුරක්ම හොරාට ලබා ගන්නවා. එදා රෑ ඇය තමන්ගේ සිම් කාඩ් එක විනාශ කරලා කුණු බාල්දියට දාලා ආපහු ගෙදරට එනවා. හැබැයි ෂැරන් ගෙට ඇතුළු වෙනවත් එක්කම ඕමන් ඇයට පහර දීලා ඇය බිම වට්ටයම. ඕමන් ඉතා දරුණු විදියට ෂැරන්ට පහර දෙනවා. ඇය මයික් එක්ක එකතු වෙලා මොකද්ද කරන්න හදන්නේ කියලා කියනකම් ඇයට වද දෙනවා. අන්තිමේදී තමන්ගේ ජීවිතයේ බේරගන්න ෂැරන්ට සිද්ධ වෙනවා මයික්ගේ සම්පූර්ණ සැලැස්ම ඕමන්ට හෙළි කරන්න. පහුවදා ෂැරන් යෝග ක්ලාස් එකට ගියත් ඒකට සහභාගි වෙන්නේ නැහැ. ඇය බලන් ඉන්නේ පරීක්ෂක ලූ වෙනකම්. ක්ලාස් එක ඉවරනක වුණාම ඇය තමන්ගේ මූණේ තියෙන තුවාල ලූට පෙන්නනවා. ඔවුන් දෙන්නා පාකින් ලොක්ට් එකේ රාසින් කතා කරන අතරේ ෂැරන් හැමදේටම ලූට පවසනවා. ඕමන් නම් හැමදේම දන්නා බව ඇය පවසනවා. ලූට පොරොන්දු වෙන්න බෑ ෂැරන්ව හිරෙන් බේරගන්න. හැබැයි ඇගේ ආරක්ෂාව වෙනුවෙන් තමන්ගේ නිවසේ නතර වෙන්න කියලා ලූ ඇයට ආරාධනා කරනවා. මේ අතරේ ඕමන් හෝටලයට ගිහින් එතන සේවකයෝ පස්සෙන් පන්නමින් තොරතුරු රැස් කරනවා. පරීක්ෂක ලූ පොලිස් ස්ටේෂන් එකට ගිහින් අර කලින් දියමන්ති කොල්ලෙක් සාක්ෂි පරීක්ෂා කරද්දී එතන තිබුණු බෑග් එකේ තියෙන්නේ ෆේක් දියමන්ති බව හොයා ගන්නවා. එදා හවස මයික් සහ මායා රෙස්ටොරන්ට් එකකදී හම්බ වෙනවා. මයික් කියනවා Tamanට වැඩකට ටික දවසකට පිටපළාතකට යන්න වෙනවා කියලා. හැබැයි මායා එක විශ්වාස කරන්නේ නැහැ. ඇය මයික්ට බහින්න පටන් ගන්නවා එයා ගැන කිසිම දෙයක් ඇය දන්නේ නැති එක ගැන. මයික් මායාට පෙන්වා දෙනවා සල්ලි තියෙන පවුල්වල හැදුණු අයට ජීවත් වෙන්න නරක වැඩ කරන්න වෙන එකේ වේදනාව කවදාවත් තේරෙන්නේ නැති බව. හැබැයි මායාට ඒ පිළිතුර ප්‍රමාණවත් වන්නේ නැහැ. මායා මයික්ව අතහැරලා යනවා. පහුවදා ෂැරන් ගිනදා වගේම වෙරට ගියත් ඇයගේ අවධානය තියෙන්නේ ෆෝන් එකකින් ට්‍රැක් කරන අර දියමන්ති අරන් එන ප්ලේන් එක ගැනයි. ඒ වෙලාවේ තමන්ගේ බොස්ගේ පිළිලුවට hina වෙන තරුණ සේවිකාවක් දැකලා ෂැරන්ට මල පයින්නවා. ඇයි සේවිකාවටත් තමන්ගේ බොසාටත් ඇයෙන රණ්ඩුවක් පටන් ගන්නවා. මුන් ඔක්කොම කරන්නේ බොරු පොරොන්දු දෙන එකයි තරුණ ගැනන ළමයිව පාවිච්චි කරලා සල්ලිකාරයෝ අල්ලගන්න එකයි විතරයි කියලා ෂැරන් හැමෝටම බයිනවා. අන්තිමේදී බොස්ටත් හොඳටම අපහාස කරලා ෂැරන් රස්තමන්ගේ රස්සාවෙන් අයින් වෙලා ආඩම්බරයෙන් එතනින් පිට වෙලා යනවා. ඒ වෙලාවේ මයික් ඉන්නේ එයාපෝට් එක ගාව පාකින් එකේ. එයා දියමන්ති ටික අරන් යන්න ඉන්න සිකියුරිටි ගාඩ්ව අල්ලගෙන තුවක්කුව එල්ල කරලා තර්ජනය කරනවා. ඒ සිකියුරිටි ගාඩ්ගේ ගෙදර සජීවී දර්ශන පෙන්නනවා. පවුලේ අයට හානි කරනවා කියලා බය කරලා මයික් යාගේ කාර් එකයි ෆෝන් එකයි කුබුර ගන්නවා. ප්ලේන් එක ලෑන්ඩ් වුණාම මයික් සිකියුරිටි ගාඩ් වගේ වෙස් වලාගෙන දියමන්ති අරන් එන කෙනාට පිකප් කරගන්නවා. හැබැයි මයික් දන්නේ නැති එකම දේ තමයි ඇත්තම කොරියර් වෙනුවට දැන් ඉන්නේ පරීක්ෂක ලූ බව. දෙන්නම හරිම නොසන්සුන් වාහනේ යන ගමන් එකිනෙකා දිහා සැකයෙන් බලනවා. හෝටලේදී ඕමන් හෝටල් සේවිකයෙක් වගේ වෙස් වලාගෙන වෙඩින් එකකට කෑම ඕඩර් එකක් අරගෙන යනවා වගේ යනවා. ඒ වෙලාවෙම මයික් සහ ලූ ස්ටීවන් හමු වෙන්න කාමරයට ඇතුළු වෙනවා. දොර වැහුවේ ගමන් මයික් තමන්ගේ තුවක්කුව එළියට අරන් හැමෝටම දන ගහන්න කියලා අණ කරනවා. ස්ටීවන් බය වුණේ නැතත් එයාගේ පෙම්වතිය බය වෙලා සේප්පුවේ සල්ලි තියනවා කියලා කියනවා. මයික් බලෙන්ම සේප්පුව ඇරවලා ඒකේ තිබුණු හැම සල්ලියම තමන්ගේ බෑග් එකට දාගන්නවා. ඊළඟට මයික් ලූට අණ කරනවා
මැණික් තියෙන බීෆ් කේස් එක අරින්න කියලා. ලූ ඒක අරිනවා. හැබැයි ඒ ඇතුලේ තිබුණේ මැණික් විතරක්ම නෙමෙයි. ලූ කලින් ඒකේ හංගපු තුවක්කුව අතර අරගෙන මයික්ට එල්ල කරනවා. මම පොලිස් නිලධාරියෙක් කියලා ලූ තමන්ගේ ඇත්ත අනන්‍යතාවය හෙළි කරනවා. දෙන්නා එකිනෙකාට තුවක්කු එල්ල කරගෙන ඉද්දී එකපාරටම ඕමන් කාමරයට කඩා පනිනවා. ඕමන් මයික්ව අල්ලගෙන එහාගේ තුවක්කුව උදුරගෙන අනිත් අතින් ලූට තුවක්කුව එල්ල කරනවා. දැන් මුළු කාමරෙම කලබල ජාලයක්. හැමෝම එකිනෙකාට කෑ ගහනවා. එකපාරටම ඕමන්ගේ ඉවසීම නැති වෙලා එයා ස්ටීවන්ට වෙඩි තියනවා. ඊට පස්සේ ඕමන් ලූට කියනවා මැණික් තියෙන බෑග් එයාට දෙන්න කියලා. හැබැයි ඕමන් බය වෙලා පොලිස්කාරයෙක් තමන්ගේ මූණ දැකපු එක ගැන. ඔවුන් දෙන්නා වාද කරගෙන ඉද්දී කිසිම කෙනෙක් බලාපොරොත්තු නොවූ දෙයක් සිද්ධ වෙනවා. ඕමන් එකපාරටම බිම ඇදගෙන වැටෙනවා. ඕමන් එකපාරටම බිම ඇදගෙන වැටෙන්නේ මයික් එයාට වෙඩි තිබ්බ නිසායි. මයික් හරිම වේගවත්. ලූගේ අතේ තිබුණු තුවක්කුව උදුරගෙන ඕමන්ව මරා දමනවා. ඕමන්ගේ පණ ගිහින් කියලා දාවුරු කරගත්තට පස්සේ ලූ තීරණය කරනවා පුදුම හිතන දෙයක් කරන්න. එයා මයික්ට කියනවා වහාම මේ නගරයෙන් පිට වෙලා යන්න කියලා. ආයෙ කවදාවත් මෙහෙට එන්න එපා. මම මේ හැමදේම ඕමන්ගේ පිටින් දාන්නම් කියලා ලූ පොරොන්දු වෙනවා. මයික් තමන්ගේ තුවක්කු බිම දාලා එතනින් පැනලා යනවා. ස්ටීවන් මේකට ගොඩක් කේන්ති ගන්නවා. ඔයා හොරෙක් එක්ක ඩීල් එකක් දැම්ම කියලා එයා ලූට බනිනවා. හැබැයි ලූ ස්ටීවන්ට තර්ජනය කරලා කියනවා ඔයා මේකට එකඟුනේ නැත්තම් ඔයාගේ බදු වංචා ගැන මහා නීති විරුද්ධ මැණික් ගණදුන ගැන මම පරීක්ෂණයක් පටන් ගන්නවා කියලා. ස්ටීවන්ගේ පෙම්වතිය එයාට බනින නිසා අන්තිමේදී ස්ටීවන් ලූ කියන දෙයට එකඟ වෙනවා. පොලිස් වාහන හෝටලේ වට කරද්දී මයික් පාරේ ඇවිදගෙන ගිහින් බේරිලා යනවා. හැබැයි ලූ ඊට වඩා ලොකු වැඩක් කරලා තියෙන්නේ. එයා ස්ටීවන්ගේ ඇත්තම දියමන්ති ටික ළඟ තියාගෙන බෑග් එකේ ඉතිරි කෙලේ ව්‍යාජේව විතරයිලු. ලූ යෝග ක්ලාස් එකට ගිහින් ශරණ්ව හම්බෙලා ඒ දියමන්ති ටික ඇයට දෙනවා. මේකෙන් අලුත් ජීවිතයක් පටන් ගන්න කියලා ලූ ඇයට පවසනවා. ලූට පෙන්නනවා මයික් එයාට එවපු පින්තූරය. ඒකේ ලූ වෙනුවෙන් පුංචි පණිවිඩයක් තිබුණා. ලූ එකේ පින්තූරයේ තියෙන තැනට ගියාම දකින්නේ මයික්ගේ අර වටිනා පැරණි කාර් එක එතන දාලා ගිහින් තියෙන බවයි. කාර් එකේ යතුරුත් එතනම තියෙනවා. මයික් තමන්ගේ පරණ ජීවිතය සම්පූර්ණයෙන්ම අතහැරලා අලුත් ගමනක් පටන් අරගෙන. මයික් තමන්ගේ වටිනාම ඇන්ටික් කාර් එක ලූට වෙනුවෙන් තෑගි කරලා ගිහින්. යතුරුත් ඒකම තියෙන නිසා ලූට පුළුවන් වෙනවා සුපරි වාහනයක් පදවාගෙන යන්න. මයික් තමන්ට උදව් කරපු ඒ අවංක පොලිස් නිලධාරියට තමන් සතු වටිනාම දෙයක් මේ විදිහට තෑගි කරනවා. මේ අතරේ මායාට ලියුම් කවරයක් ලැබෙනවා. ඒ ඇතුලේ තියෙන්නේ මයික්ගේ කුඩා කාලයේ ඡායාරූපය. ඒ ඡායාරූපය පිටිවස මයික් විසින් ලියලනද කුඩා පණිවිඩයක් තියෙනවා. තමන්ට ඇත්ත හෙලි කරන්න බැරි වෙන එක ගැන මයික් ඇගෙන් සමාව ඉල්ලනවා. ඒ වගේම කවදා හරි දවසක ඔවුන්ට නැවත හමු වෙන්න පුළුවන් වෙයි කියලා එයා බලාපොරොත්තු වෙනවා. මයික් තමන්ගේ පරණ ජීවිතයට සමුදීලා අලුත් බලාපොරොත්තු එක්ක අනාගතයට පියමයිනවා. ඉතින් යාළුවනේ මේ වගේ කුතුහලයෙන් පිරුණු ෆිල්ම් බලන්න කැමති නම් අපේ channel එක subscribe කරලා bell icon එකත් on කරලා තියාගන්න. මේ වීඩියෝ එක ගැන ඔයාලගේ අදහසත් පහලින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා.